හායි කොහොමද අරට මේ තියෙන්නේ සාවාලය. ඔයාලා දන්නේ නැති. හැබැයි මේ ගොඩක් අය ගන්න නැහැ මේ මොව සුද්ධ කරලා යන්න බැරි නිසා. ඉතින් මේක ගොඩක් රස මේ ඉන්න මාළුවෙක්. ඉතින් ගොඩක් අය මේ සමහරක් අය දන්නේ නැතුව ඇති. මේ ගොඩක් අය දැක්කට ගන්නේ නැහැ මේ මේක සුද්ධ කරන්න බැරි නිසා. ඉතින් මේක මේ මාළුව හරියට ලේසි සුද්ධ කරගන්න. මේක තියෙන්නේ මේ උඩ මේ දිවිසර කියලා තියෙන උඩ පොත්තේ. ඒක යවා ගන්න ඕනේ. ඉතින් ඒක යවා ගත්තේ නැත්නම් මේ තිත්තරක් වෙනවා. ඒක නිසා ඒක අනිවාර්යෙන් යවා ගන්න ඕනේ. ඒක යවා ගන්න මෙන්න මේ වගේ මේ අර ඕනේ එක යවා ගන්න පුළුවන් මේක යන්නේ ඒකේ මේ පිහියේ මේ පැත්තෙන් හරි යවා ගන්න පුළුවන් හැබැයි මීට යන්නේ ඒකේ ඊට වැඩි ලේසිය මේ යකඩ මේ කොස්ස ඒක තියෙන ඔන්න ඔහම අතුල්පුවාම මේ හරිම ලේසිය උඩ පොත් යනවා අය සමහරක් අය වැලි දාලා අතුල් වෙනවා පොල් කොස්සෙන් එන වැලි දාලා පොල් කොස්සෙන් අතුල් වෙනවා ඉතින් මේ වගේ මේකෙන් හරිම ලේසියට යනවා මගේ මේ දත් තියෙනවා හරි විසයි දත් දැම්මම මේ ඒක නිසා ඔළුව කපලා අයින් කරගන්න ඕනේ මේ සුද්ධ කරලා මේ බලන්න නිකම්ම ගියා උඩ පොත්ත. මේ වගේ කොස්සේ දෙන තුඩු ඉක්මනට යනවා. ඉතින් මේ ඔයාලා දැක්කොත් ගන්න හරිම රසයි මේක. බැදලා යන්න පුළුවන්. එතකොට මේ මිරිසට හදන්න පුළුවන්. කිරියෝදිත් හදන්න පුළුවන් මේක. මේ බලන්න ඉතින් හරිම ලේසියෙන් මේ උඩ පොත්ත ගියා. පොත්තක් කියන්නේ පොත්තක් නෑ මේ දිවිසර නිකන් මේ උඩ ලාවට වගේ එකක් තියෙන. ඒක තමයි යවා ගන්න ඕනේ. මේ බලන්න ඉතින්. වැඩේක් මම ඉතින් එහෙම කරනකොට මේ ඊට පස්සේ මේක මේ පැත්තේ තියෙන මෙන්න මේක මේ විදිහට කඩලා මේ අයින් කරගන්න. මෙන්න මේ විදිහට. මේ නිකම්ම ගැලින් එනවා මතට. මම නම් හිතන්නේ අනිත් මාළු සුද්ධ කරනවට වැඩිය මේක හරිම ලේසි මේ මාළුවා. ඉතින් ගොඩක් අය ගන්න සුද්ධ කරන්න බැරි නිසා ආයෙ ඒක කරන්න එපා දැක්කොත් ගන්න හොඳද? ඊට පස්සේ මේක මේ අපි දැල්ල හොදගමු. එන්න බලන්න. මේ වගේ මේ ඔළුව කපලා අයින් කරගන්න ඕනේ. ඔළුව කපලා අයින් කරගෙන කෑලි වලට මේ බැද ගන්න පුළුවන් කෑලි වලට කපා ගන්න. ඊට පස්සේ මේක මේ ඇතුලේ තියෙන මේ වගේ ඒවා ටික අයින් කරගන්නවා. මේ වගේ දාගෙන මේකට ලුණුයි දෙහියුසයි දාලා දෙපාරක් තුන් පාරක් විතර හොඳට මේ හොද ගන්න ඕනේ. ඒ වගේ හොඳට හොදගෙන මේක වතුර බහින්න තියාගන්න හොඳට වතුර බහින්න. ඊට පස්සේ මේකට මාළු බදින්න ඒවට මේක දාලා මේ ටික වෙලා තියන සීසන් ගන්න තියලා මේ කරස් කාලා හැපෙනවා. ඉතින් හරිම රසයි. ඉතින් මේ ඔයාලත් ආයෙ දැක්කොත් අරගෙන අර විදියට සුද්ධ කරලා හදලා බලන්න හරිම රසයි මේක. ඉතින් එන්නම් බයි.